යටතේ ඉතින් අපි මේ කොත්මලේ මේ හරියට කියන්නේ කටුකිතුල. කටුකිතුල ග්‍රාමයට විශේෂයෙන්ම ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේ අපේ නායක හාමුදුරුවෝ බැහැ දකින්න අපි මේ විහාරස්ථානයට පැමිණියා. ඉතින් විශේෂයෙන්ම අපේ පවිත්‍රණුවන් මහත්මයා මැතිණිය, ඒ වගේම විශේෂයෙන්ම සහෘද කැල, ඒ වගේම පාදුක්ක ප්‍රජාබල මණ්ඩලයේ බොහෝ පින්වතුන් පිරිසක් තරුණ තරුණීන් මේ වෙලාවේ ඒකරාශී වෙලා සිටිනවා. ඉතින් හැමදෙනාම මේ ගමන පැමිණියේ මේ ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවටපත් ඔබ වෙනුවෙන් වියලි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම පොත්පත් ආදී බොහෝ දේවල් අපි අරගෙන ආවා. අද ඔබට ප්‍රමාණවත් ලෙස අපි සියලු දේවල් පරිත්‍යාග කරනවා. ඉදිරියටත් ඔබට යම්කිසි දෙයක් අපගෙන් වෙන්න ඕන නම් සුවහසක් ලෝකවාසී සෑම දිනාගේ මේක රාශීත්වයෙන් ඒ කටයුතු සිදු කරන්නට අපි බලාපොරොත්තු. ඊයේ විශේෂයෙන්ම බොහෝ පිරිසක් අපේ පිටිපන උත්තරාරාම මහා විහාරස්ථානයට ඇඳුම් පැළඳුම් ගෙනවිත් බාර දුන්නා. ඉතින් මේ අපි හැමදේම මේ වෙලාවේ බෙදා ගන්න ඕනි වෙලාවක්. අපි කවුරුත් මේ වෙලාවේ අසරණ වෙලා නැහැ, අවතන් වෙලා නැහැ. අපි මේ වෙලාවේ බෙදා හදාගෙන මේ ව්‍යසනයට අපි මුහුණ දෙන්නට ඕන. ඒ නිසා මේ වෙලාවේ සතුටින් අපි ගෙනාවු මේ සියලු දේවල් බාර ගන්නා ලෙස අපි ආරාධනා කරනවා. හැම දිනාටම මේ විපතින් ඉක්මනටම දුරු වෙන්න හැකියාව ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තුනුරුවන්ගේ රැකවරණය සැලසේවා. නායක හඳුනටත් නිදුක්ව වේවා. හොඳයි.
ප්‍රදේශයට කටුකිතුල ග්‍රාමයට කොළඹ ප්‍රදේශයේ ඉඳලා අද උදෑසන අපි පිටත් වෙලා මේ ප්‍රදේශයට පැමිණියා. විශේෂයෙන්ම වතුර, ඒ වගේම වියලි ආහාර, ඇඳුම් පැළඳුම්, ඒ වගේම පාසල් උපකරණ බොහෝමයක් අපේ මව්ලුතුමා, අපේ ස්වාමින් වහන්සේ, අපේ පාදුක්ක ට්‍රැෆික් ඕවයිසී මහත්මයා, අපේ පවිත්‍ර මහත්මයා ඇතුළු අපේ තරුණ බල මණ්ඩලයේ ප්‍රධාන සභාපතිතුමා, ලේකම්තුමා, සංවිධායකතුමා, ඒ වගේම තරුණ තරුණියන් බොහෝමයක් පිරිස අද මේ කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. මේ වෙලාවේදී අපි මේ සියලු දේවල් අපේ මව්ලුතුමාට ප්‍රදානය කළා, ස්වාමීන් වහන්සේට ප්‍රදානය කළා. ඉතින් ඔබ වහන්සේලාට මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ කටයුතු බෙදා හදාගෙන සිදු කරන්න අපි යෝජනා කරන අතර අපිට මේ සඳහා සම්බන්ධ වුණු දායකත්වයේ දැක්වූ පරිත්‍යාග කළ පසුන් මහත්මයා ඇතුළු සියලු දෙනාට මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා, අගය කරනවා, ස්තුතිවන්ත වෙන සියලු දෙනාටම මේ කර්තව්‍යයන් තව තවත් ශක්තිමත්ව ඉදිරියේදී කිරීමට හැකියාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. සුබ දවසක්.